Hi guys. ඔන්න අපි යනවා අපේ අවුරුදු ෆැමිලි ට්‍රිප් එක. කොහෙද යන්නේ කියලා මම කියන්නේ නැහැ. අපි ගිහින් බලමු කොහෙද යන්නේ කියලා. සියසින් දුටු සිහිනයකින් පහසක් ගෙන එන්නම් හැබැයින් විදගන්න රහසින් ගෑමුදු සුවදින් හුස්මක් පුරවන්නම් ළමදේවී දෙන්න රැස්වී දෙන සමනලියකගේ ගියක් හැබුණාම අපි දැන් ඇවිත්ින්නේ දදුරුව ඩෑම් එක බලන්න. රැකගන්නම් දුර අවකාශී කිලී අනදාත පාවී කොස්නුඩු යටිකුරුවී නෙත්තෙමුණාම තිරිතෙන්නම් මුළු හදපත්ලෙන් මහමෙරසේම රැස්වී දෙන සමනලියකගේ ගියක් හැබුණාම රැකගන්නම් දුර අවකාශී කිලී අනදාත රැකගන්නම් දුර අවකාශී කිලී අනදාත පාවී කොස්නුඩු යටිකුරුවී නෙත්තෙමුණාම ඉතින් ප්ලෑන් කරපු විදියටම අපි මුලින්ම ගියේ දදුරුවේ ඩෑම් එක බලන්න. හැබැයි ඔන්න එතන ගිහිල්ලා නම් ටිකක් ඉන්න හරිම අමාරුයි. මොකද පුදුම අවුවක් තමයි මේ දවස්වල තියෙන්නේ මේ පැත්තට. කොච්චර අවුව සැර වුණත් ඔන්න අපේ කට්ටියට අනිවාර්යෙන් ඉතන ෆොටෝ එකක් නම් ගන්න ඕනි වුණා. ඒ නිසා ඉතින් ඔන්න හැමෝම ඉක්මනට ෆොටෝස් ටිකක් අරගෙන අපි දැන් මේ ඊළඟට ප්ලෑන් කරන් ඉන්න තැනට යන්න තමයි මේ හදන්නේ. අපි පත්තක්ක ගන්න ඇවිල්ලා ඉන්නේ. ලන්ච් වලින් පස්සේ අපි ගියේ ෆැමිලි එකේ කට්ටියම ඕගනයිස් කරපු අවුරුදු උත්සවයකට. හැබැයි ඔන්න ඒකේ නම් ඔක්කොම වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. ඉතින් මගේ ෆෝන් එකකින් ගන්න පුළුවන් වීඩියෝ ක්ලිප්ස් ටික මම මේ වීඩියෝ එකට ඉතින් ඇඩ් කරන්න හිතුවා. අනේ කියලා දානවද? හරි අපෝ. Dekai, tunai. Ini nih bagi kau. Tinggal lagi dame. Mehdi baca jangan udi. Jangan jangan. Padu padu tunai.
අවුරුදු උත්සවය ඉවරනාට පස්සේ ඔන්න ඉතින් කට්ටියම ගියා ගමේ තියෙන වැවක් බලන්න. ඉතුමතේ පාවෙනා හිත හැදෙයිලු සිතිජයේ ගෑවිලා මොකටද දුකයිලු ඉතුමතේ පාවෙනා හිත හැදෙයිලු සිතිජයේ ගෑවිලා මොකටද දුකයිලු ඔබ තවමත් නැය තමයි ඔබ තවමත් නැය තමයි ඔබ තවමත් නැය තමයි මගේ හිත හඳාපු හවසකම නුඹ දැක මං උලාවී එමටක කතරේ තනි වූදා තනි කරුවක් නිවැරදි පාර කීවා කතරින් දෙන මග මත කීවා හවසකමා ඊළඟ දවසේ උදේ නැගිටපු ගමන්ම ඔන්න ඉතින් කට්ටියම තවත් ලස්සන තැනක් බලන්න ගියා. ඔබ මිනි පහන වගේ තේතුන්නේ නැගී ආවේ මමයි මඳ පවනේ වෙලි ආවේ මමයි සංසාරයේ ආවෙමි ප්‍රියේ සන්තකයි ඔබ මගේ ඇත්තමයි මා ඔබේ මගේ ආදරේ ඔබටමයි ප්‍රියේ තේතුන්නේ නැගී ආවේ මමයි මඳ පවනේ වෙලි ආවේ මමයි සංසාරයේ ආවෙමි ප්‍රියේ සන්තකයි ඔබ මගේ අද තමයි අපේ ට්‍රිප් එකේ day 2. අද අපි මොකද කරන්නේ කියලා බලමු. සියසින් දුටු සිහිනයකින් පහසක් ගෙන එන්නම් හැබැයින් විදගන්න රහසින් ගෑමුදු සුවදින් හුස්මක් පුරවන්න ළමදේ විහිදෙන්න රැස්වී දෙන සමනලියක ගියක් ලැබුණාම රැකගන්නම් දුර අවකාශී ඉකිලී යනදාත පාවී කොස් නුඩු යටි කුරුවි දෙත්තෙමුණාම තිරිදෙන්නම් මුළු හදපත්ලෙන් මහමෙරසේම රැස්වී දෙන සමනලියක ගියක් ලැබුණාම රැකගන්නම් දුර අවකාශී ඉකිලී යනදාත අපි ප්ලෑන් කරන් ආපු ගොඩක් තැන්වල යන්න උනේ නැහැ මොකද පුදුම රසණයක් තියෙන මේ දවස්වල.
ඉතින් කට්ටිය ඉතින් රස්නෙන් යන්න කැමති නැහැ. ඒ නිසා ඉතින් අපි ටිකක් රෙස්ට් කරා. ඊට පස්සේ කුරුණෑගලාවට නෑගම් ගියා ටිකක්. ඊපස්සේ දැන් අපි ලන්ච් එකත් අරගෙන තව එක තැනකට යන්න තමයි හදන්නේ. සතරේනු ගලන සතරැක සිහිනයත නුඹ ඇත ඉදන් ඇවිදින් මගේ පාලු හිතට මනමාල කතා කියමින් ලන්ච් එක ගත්තට පස්සේ ඉතින් ආයෙමත් කොළඹ ඇවිත් කට්ටියම ඊළඟට ගියේ shopping කරන්න තමයි. හැබැයි ඉතින් ඔන්න මේ වීඩියෝ ක්ලිප්ස් නම් මට ගන්න මිස් වෙලා තියෙනවා. ඉතින් මෙහෙම තමයි අපි අවුරුදු ෆැමිලි ට්‍රිප් එක ස්පෙන්ඩ් කරේ මේ පාරේ. ඉතින් ආයෙමත් මේ වගේ ලස්සන vlog එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝම සතුටෙන් පරිස්සමින් ආදරෙන් ඉන්නවනි. ඒ වගේම මේ ලැබුවා වූ 2026 සිංහල අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම වාසනාවන්ත සතුටින් ඉන්න පුළුවන් සුබ අලුත් අවුරුද්දක් වේවා. සතරේනු ගලන සතරැක සිහිනයත